ඒතර අද දවසේදී ඔයගලන්ට පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ හඳුන්වා දීමක් කරනවා. ඒක කරලා අපි ඊට පස්සේ බලමු ක්ලාස් එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්න ඕන කියලා. හරි. දැන් අපි මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට මේ සබ්ජෙක්ට් එක වාට ඉගෙන ගන්න ඕන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. දැන් ඔයා මේ කෝස් එක ඉගෙන ගන්නකොට ඔයාට කෝස් එක ඉගෙන ගන්න මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයා මේ ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔයාට ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. ඔයා ඉලෙක්ට්‍රොනික කරලා තියෙන ඉලෙක්ට්‍රොනික සබ්ජෙක්ට් එකේ කිසිම දෙයක් ඔයා දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. කෝස් එක අපි මුලින් ඉඳලමයි උගන්වන්නේ. එහෙනම් ඔයාට කෝස් එක ඉගෙන ගන්න මේ සම්බන්ධ මූලික දැනුමක් ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔයාට කෝස් එක ඉගෙන ගන්න වයස ගැටලුවක් නැහැ. ගැහැණු පිරිමි ඕන කෙනෙක්ට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ වයස ගැටලුවක් නැහැ. අපිට දෙයක් ඉගෙන ගන්න අපිට ඒකට වයස අදාළ වෙන්නේ නැහැ. විතර අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් වෙනකන් අන්න ඒකට අදාළ වෙන හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් ටික කොහොමද කරගන්න ඕන කියලා. එහෙනම් ඔයාලට කෝස් එක මුලින් ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. හැම කොටසක්ම ඔයගොල්ලන්ට එකින් එක හැමදේම උගන්වනවා. එහෙනම් වයස් සීමාවක් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන කෙනෙක්ට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් අපේ ආයතන ගැන හඳුන්වලා දෙනවා නම් අපේ ආයතනය තමයි ෆ්ලැෂ් මොබයිල් ටෙක්නොලොජි. දැනට අවුරුදු 15කට වැඩි කාලයක් මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක උගන්වනවා. ඒතර මගේ නම් පැතුම් මම තමයි ඔයගොල්ලන්ට දිගටම ක්ලාස් එක කරන්නේ. ඒතර දැනට අපි ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි අපේ ඔන්ලයින් ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ක්ලාස් එක පැත්තෙන් අපි එදා ඉඳලා අද දක්වා ඒ කරන්න අවශ්‍ය වැඩ ටික ඒ විදිහට කරලා තියෙනවා. ඉස්සරහටත් එයිමයි. මේ සබ්ජෙක්ට් එකේ ඒ උගන්වන්න අවශ්‍ය ටික වාගේ කියලා දෙයක් පටන් ගන්න, වාගේ කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න, ඒකට අවශ්‍ය ඒ රිපෙයාර් ටික මුලින් ඉඳලා ඔයගලන්ට එකින් එක උගන්වනවා. එහෙනම් ඔයාටත් පුළුවන් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ කියලා දෙයක් පටන් ගන්න. එහෙනම් ක්ලාස් එක පැත්තෙන් ඒකට අවශ්‍ය දේවල් ටික සියලු දේ කරනවා. හරි. දැන් ඔයගොල්ලෝ මෙතන ඉන්නවා. දැනට ජොබ් එකක් කරන අය ඉන්නවා. ඔයාලා ඉන්නවා දැනට ජොබ් එකක් කරන අය. ඒතර ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා බලන්නේ දැන් ඔයාගේ ජොබ් එක කරන්නත් ඕනේ. ඒ ජොබ් එක කරන ගමන් කොහොමද ඔයා අමතර ආදායමක් හොයාගන්නේ කියන එක තමයි ඔයා බලන්නේ. එහෙනම් ඔයාට තියෙන හොඳම විසඳුමක් තමයි මෙන්න මේ ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක පටන් ගන්න එක. දැන් ඔයාට මේක පටන් ගන්න ඔයාගේ කියලා ෆෝන් ෂොප් එකක්ම තියෙන්න අවශ්‍ය නැහැ. ඔයා ගෙදර ඉස්සරහා බෝඩ් එකක් දාන්න අවශ්‍යත් නැහැ. ඔයා ඔයාගේ ජොබ් එක කරන්න. ඔයා ඔයාගේ ජොබ් එක කරන ගමන් ඔයාට හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරන්න පටන් ගන්න. දැන් ඔයා කෝස් එකක් කරනවා කිව්වම එතකොට ඔයා යාළුවෙක්ගේ දෙන්නෙක්ගේ ෆෝන් එකක් හදනකොට ඔයා වැඩ කරන තැන ෆෝන් එකක් දෙකක් හදනකොට ඒතර ගමේ කෙනෙක්ගේ දෙන්නෙක් ෆෝන් හදනකොට ඒ අය අතර යනවා ඔයා ෆෝන් හදනවා කියන එක. ඒතර ඔයාව දන්න අය අනිවාර්යෙන් ඔයාව තමයි කන්ටැක්ට් කරගන්න ෆෝන් එක හදාගන්න. මොකද ෆෝන් එක කැඩුනන් පස්සේ ළඟම කෙනා තමයි නිතරම කන්ටැක්ට් කරගන්නේ. ඒතර ඔයාට පුළුවන් ඔයාගේ ජොබ් එක කරලා ගෙදර ආවට පස්සේ අර ඔයාට එදිනෙදා හම්බ වෙන ෆෝන් ටික රිපෙයාර් කරලා ඒකෙන් පුළුවන් ඔයාට අමතර ආදායමක් හොයාගන්න. අපි එහෙම කරන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේක ජොබ් එක කරන ගමන්ම ඔයාට මේක කරන්න පුළුවන් දෙයක්. මේක පුළුවන් ඔයාට ජොබ් එක කරන ගමන්ම කරන්න. ඊළඟට මේ කෝස් එක ඉගෙනගෙන ඔයාට පුළුවන් ඔයාගෙම කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න. ඔයාගෙම කියලා රිපෙයාර් ෂොප් එකක් පටන් ගන්න පුළුවන්. ඒක ඔයා ගෙදර පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඔයා එක ගමේ ෂොප් එකක් දානවා වෙන්න පුළුවන්. ඔයාට
ටවුන් එකේ ෂොප් එකක් දාන අයිඩියා එකක් තියෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ සබ්ජෙක්ට් එක ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක මුල ඉඳලා හැමදේම ඉගෙනගෙන තමන්ගෙම කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න පුළුවන්. ඒතර ඒකට අවශ්‍ය හැමදේම ක්ලාස් එකෙන් උගන්වනවා. ඒතර මේ පාඨමාලා විතරක් නෙවෙයි මේ වෘත්තිය මේක පටන් ගන්න ෂොප් එකක් පටන් ගන්නව නම් කොහෙන්ද අපි බඩු ටික ගන්න ඕන? මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට සම්බන්ධ කරනවා. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න. ඊළඟට අපි ක්ලාස් එකට සම්බන්ධ වෙනවා තමන්ගේ ෆෝන් ටික රිපෙයාර් කරගන්න. දැන් ඔයාගේ ෆෝන් එක ඩැමේජ් වුණාම ඔයා කොහොමද තනියම හදාගන්නේ? දැන් ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණා නම් කොහොමද ඔයා තනියම දාගන්නේ ඒක? ඒතර ඔයාගේ ෆෝන් එකේ බැටරිය සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් කොහොමද ඔයා බැටරිය මාරු කරගන්නේ? මයික් එකක්, ES ස්පීකරයක්, රින්ග් එකක් වෙන්න පුළුවන්. කොහොමද ඒව රිප්ලේස් කරගන්නේ? චාර්ජින් ප්‍රශ්නයක් ආවොත්, සිග්නල් ප්‍රශ්නයක් ආවොත් කොහොමද ෆෝන් එක හදාගන්නේ? ඒතර ෆෝන් එකට software එකක් දාන්න නම්, ෆෝන් එක අන්ලොක් කරගන්න නම් කොහොමද ඔයා තනියම ෆෝන් එක අන්ලොක් කරගන්නේ? එතකොට ඔයා මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තියෙනවා නම් ඔයා දන්නවා නම් මේක කරන්න අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ ගැටලුවක් ආවොත් තනියම ඔයා ඔයාගේ ෆෝන් එක ගලලා හදා ගන්නවා. එහෙනම් ඔයාට පුළුවන් මේ කෝස් එක කරලා තමන්ගේ ෆෝන් ටික හදාගන්න මේක ඉගෙන ගන්න පුළුවන්. ඔයාට පුළුවන් තමන්ගේ ෆෝන් ටික හදාගන්න මේ කෝස් එක ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දැන් ඔයාට එකවරම ෂොප් එකක් දාන්න අමාරුයි නම් ඔයාට පුළුවන් ඉස්සෙල්ලාම මේ සබ්ජෙක්ට් එක මුලින් ඉඳලා හැමදේම ඉගෙන ගන්න. මේ සබ්ජෙක්ට් එක මුලින් ඉඳලා හැමදේම ඉගෙන ගන්න. ඒතර මේ සබ්ජෙක්ට් එකේ මුලින් ඉඳලා ඔයා හැමදේම ඉගෙනගෙන ඔයාට පුළුවන් ෆෝන් ෂොප් එකක ටෙක්නීෂියන් කෙනෙක් විදිහට වැඩට යන්න. බලන්න ඉන්ටර්නෙට් එකේ ඇඩ් දාලා තියෙනවා. මෙන්න මේ අපේ රිපෙයාර් ෂොප් එකක් තියෙනවා. මෙන්න මේකට ටෙක්නීෂියන් කෙනෙක් අවශ්‍යයි. ඉතින් ඒගොල්ලන් හොඳ පඩියක් ගෙවනවා. සාමාන්‍යයෙන් රුපියල් 50000 ඉඳලා ලක්ෂයකමාර දෙක දෙන තැන් තියෙනවා. ඒතර මං කියනවත් නෙවෙයි ඔයා ඉන්ටර්නෙට් එකේ ඇඩ් බලන්න. මොකද ටවුන් එකේ ෂොප් එකක් කරනකොට ඒගොල්ලන් දන්නවා ෆෝන් කොච්චර එනවද? මේකට රිපෙයාර් කරන්න ෆෝන් කොච්චර ප්‍රමාණයක් එනවද? ඉතින් ඒගොල්ලන්ට අර ටෙක්නීෂියන්ගේ ගාණ ගෙවන එක ගැටලුවක් එන්නේ නැහැ. එහෙනම් ඔයාට පුළුවන් මේකේ සම්පූර්ණ ඉගෙනගෙන ඔයාට පුළුවන් හොඳ ජොබ් එකක් හොයාගන්න. මේකෙන් ඔයාට පුළුවන් හොඳ ජොබ් එකක් හොයාගන්න. ඊට පස්සේ කාලයක් වැඩි කරලා යම් මුදලක් එකතු කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න. ඒතර ඔයාගේ අරමුණත් එක්ක ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඔයා ජොබ් එක කරන ගමන් මේක අමතර ආදායමක් විදිහට කරනවද? ඒතර ඔයාගේ කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්නවද? තමන්ගේ ෆෝන් ටික හදා ගන්නවද? ඒතර මේ කෝස් එක කරලා මේක ඉගෙනගෙන ඔයා හොඳ ජොබ් එකක් හොයාගන්නොත් කියන එක ඔයාට ඔයාගේ අරමුණත් එක්ක ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒතර ක්ලාස් එක පැත්තෙන් ඒකට අවශ්‍ය කරන වැඩ ටික සම්පූර්ණ ඔයගලන්ට කියලා දෙනවා. ඒතර මේ සබ්ජෙක්ට් එක කියන්නේ හැමෝම ගාව ෆෝන් තියෙනවා. ඒතර මේ ෆෝන් එකක් කැඩුනම අනිවාර්යෙන් ෆෝන් ෂොප් එකට එන්න ඕනනේ. ඔයා දන්න යාළුවෙක් කන්ටැක්ට් කරගන්න ඕනේ. එනම් ෆෝන් ගත්තන් පස්සේ ෆෝන් එකක් නෙවෙයි කෙනෙක් ගාව ෆෝන් දෙකක් විතර තියෙනවා. ඒක ඩැමේජ් වුණාම ඕක කැඩුනම ඕගලන් දන්නවා ෂොප් වලින් කොච්චර මුදලක් අය කරනවද? මොකද හැමෝම ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් ඔයා දන්නවා මේ ස්මාර්ට් ෆෝන් එකක් රිපෙයාර් කරන්න ගියාම ඒකට කොච්චර මුදලක් ගන්නවද කියන එක. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ අරමුණත් එක්ක මේක වාට ඉස්සරහට යන්න. හරි. දැන් ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක ඔයා මෙහෙමයි ඉගෙන ගන්න. දැන් මම කිව්වා මේ කෝස් එකේ ඔයාට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන කාරණා තුනක්. ප්‍රධාන කොටස් තුනක් ඉගෙන ගන්න තියෙනවා. මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොගින් කියන කොටස් තුන. දැන් ඔයා මුලින් ඉඳලා ඉගෙන ගන්න කෙනෙක් විදිහට මුලින්ම ඔයා හાર્ඩ්වෙයාර් පැත්ත ඉගෙන ගන්න. දැන් මොනවද ඔයාට හાર્ඩ්වෙයාර් පැත්ත ඉගෙන ගන්න තියෙන්නේ? හાર્ඩ්වෙයාර් පැත්ත ඔයාට ඉගෙන ගන්න තියෙනවා ඉස්සෙල්ලාම ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය. දැන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ෆෝන් එක ගලව ගන්න. දැන් ෆෝන් ගත්තට පස්සේ ෆෝන් සෑහෙන සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි කොච්චර ෆෝන් ප්‍රමාණයක් තිබුණත් මේ ෆෝන් ගලවන ක්‍රම කීපයක් විතරයි තියෙනවා අට ඉගෙන ගන්න.
ඒතර මේ ක්‍රම කීපය ඉගෙන ගත්තන් පස්සේ ඔයා දන්නවා ඕනම ෆෝන් එකක් ගලව ගන්න කොහොමද කියන එක. ඒතර ෆෝන් එකක් ගලවන ක්‍රම කීපය ඔයා ඉගෙන ගත්තන් පස්සේ ඒතර ඔයා දන්නවා ඕනම ෆෝන් එකක් කොහොමද ගලව ගන්න කියන එක. ඒතර ක්ලාස් එකේදී වාට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය. කොච්චර ෆෝන් ප්‍රමාණයක් තිබුණත් මොනවද අපි ෆෝන් එකක් ගලවලා හයි කරන ක්‍රම ටික. ඉස්සෙල්ලාම වාට ඉගෙන ගන්න පුළුවන්. අපි ඒකම ඉගෙන ගන්නවා මේ අපේ ෆෝන් එකක තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද? දැන් ෆෝන් වර්ග කරලා තියෙනවනේ. මේක Samsung එකක්. මේක Oppo එකක්. මේක Vivo ෆෝන් එකක්. මේක Redmi ෆෝන් එකක්. වෙන් කරලා තියෙනවනේ. හැබැයි ඔය තියෙන ෆෝන් ටික ඔයා එකින් එක හැම ෆෝන් එකක්ම ගලවලා බැලුවොත්. ඔය හැම බ්‍රෑන්ඩ් එකකම ෆෝන් එකක් ඔයා ගලවලා බැලුවොත්. ඔයා දකින්නේ මොකද්ද? හැම දුරකථනයකම ඔයා දකින්නේ ප්‍රධාන කොටස් කීපයක් එකම විදිය ප්‍රධාන කොටස් කීපයක් තමයි හැම දුරකථනයකම දකින්නේ. එහෙනම් ඔයා ඉගෙන ගත්තම ඉස්සෙල්ලාම ෆෝන් එකක් ගලවලා හයි කරන්න ඊට පස්සේ කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් දක්වා යනකොට මේ ෆෝන් වල තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද කියන එක ඉගෙන ගත්තන් පස්සේ ඔයාට ෆෝන් එකක් හදන්න එනකොට ඒ රිපෙයාර් එකට එනකොට ඔයාට ඒ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් මොඩල් අදාළ වෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා හැම දුරකථන එකම කියන්නේ කස්ටමර් කියන්නේ එකම ගැටලු ටිකක් නේද? හැම දුරකථන එකම කියන්නේ එකම ගැටලු ටිකක්. එහෙනම් ඔය ගැටලු ටික එන කොටස් ටිකක් තියෙනවා. ඒ ටික අඳුරගත්තන් පස්සේ ඔයාට ෆෝන් එකක ඕනම ෆෝන් එකක් ආවොත් ඒක හදන එක ගැටලුවක් වෙන්නේ නැහැ. now අපි මුලින්ම ඉගෙන ගන්නවා මොකද්ද? ෆෝන් එකක් ගලවලා හයි කරන විදිය සහ ෆෝන් එකක තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද? මුලින්ම අපි ඒ ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මේ කොටස් ගැන අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. මේ කියන කොටස් ගැන අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා දැන් බැටරිය සම්බන්ධව ඉගෙන ගන්නකොට මොනවද අපි බැටරිය සම්බන්ධව ඉගෙන ගන්නවට. ඒ හැමදේම ඉගෙන ගන්නවා. දැන් අපි ඉස්සල්ලාම ගත්තොත් බැටරි එකක් ඩැමේජ් වුණාම මොනවද අපිට කස්ටමර් ඉල්ල කියන්නේ? දැන් කස්ටමර් කියනවනේ මගේ ෆෝන් එකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒතර ඒ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනකොට අපි දන්නවා යා කියන ප්‍රශ්නය අනුව මේ තියෙන බැටරිය ප්‍රශ්නයක්. ඒතර අපි ඉගෙන ගන්නවා මොනවද අපිට බැටරිය සම්බන්ධ හදන්න වෙන ගැටලු ටික. ඊට පස්සේ අපි බැටරියක් චෙක් කරන්නේ මල්ටිමීටරයි. කොහොමද අපි බැටරියක් මල්ටිමීටරෙන් චෙක් කරන්න ඕන? ඒතර බැටරිය කොච්චර වෝල්ටේජ් එකක් තියෙන්න ඕන? කොහොමද අපි බැටරිය චෙක් කරන්නේ? ඊට පස්සේ අපි බැටරිය චෙක් කරාට පස්සේ බැටරිය වෝල්ටේජ් අඩු නම් බැටරිය අපිට හයි charge කරලා ෆෝන් එක හදන්න පුළුවන්. කොහොමද අපි බැටරියක් හයි charge කරන්න ඕන? මොනවද ඒකට අවශ්‍ය වෙන්නේ? ඒ වගේම බැටරි එක පින් අවුට් එක ඊට පස්සේ අපි ස්මාර්ට් ෆෝන් වල බැටරි මාරු කරන විදිය. දැන් ඔයගලන්ට ක්ලාස් එකේ කියලා දුන්නම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකක් නම් ඕනම ස්මාර්ට් ෆෝන් එකක් නම් මෙන්න මේ විදිහට ඔයා නිවැරදිව බැටරි එක ගලවන්න. ඒ ගලවලා මේ විදිහට බැටරි එක රිප්ලේස් කරන්න. ඒ කියලා දුන්නාට පස්සේ ඔයා දන්නවා ඕනම දුරකථනයක බැටරියක් මාරු කරන්න. මොකද දැන් ඔයාලට ක්ලාස් එකේ කියලා දුන්නාම බැටරි එකක් මාරු කරන්නේ කොහොමද කියන එක එතකොට අනිත් මොඩල් වලට වෙනස් වෙනවද? Oppo එකකට Vivo එකට Redmi එකට වෙනස් වෙනවද ඒක? නෑ. හැම දුරකථනයකම ඊට පස්සේ ඔයා බැටරි එක රිප්ලේස් කරන්නේ ඒ විදිහට. ඒතර අපි නම් මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න විතරක් නෙමෙයි මං කිව්වා මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන දේවල් ටිකත් ඔයා ඉගෙන ගන්නවා. දැන් බැටරියක් රිප්ලේස් කරන්න ආව නම් ඔයාට ඔන්න යාළුවෙක්ගේ ෆෝන් එකක් තියෙනවා. ඔයා දන්න කෙනෙක්ගේ ෆෝන් එකක් ආවා. චෙක් කරලා බලනකොට බැටරිය ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ඔයා මේ බැටරිය රිප්ලේස් කරන්න ඕනේ. දැන් එනවා ඔයා කොහෙන්ද බැටරිය ගන්න ඕනේ? දැන් ඔයා කොළඹින් ගිහිල්ලා ගන්නවා නම් ඔයා ෂොප් එකට ගිහිල්ලා ගන්නවා නම් කොහෙන්ද ගන්න ඕන? දැන් රිපෙයාර් කරන කෙනෙක් ඒ බඩු ටික ගන්න ඕනේ තැන් මොනවද? ඔයා ගිහිල්ලා ගන්නවා නම් ඒ කොළඹ තියෙන ෂොප් ටික මොනවද? ඒවා ඔයගොල්ලන්ට ක්ලාස් එකෙන් හැමදේම කියනවා. ඊට පස්සේ අපේ ගොඩක් ඉන්නේ දුර ඉන්න අය. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් කුරිය කරලා ගෙන්න ගන්න. ෂොප් එකට කතා කරලා කුරිය දාගන්න පුළුවන්. ඒතර කුරිය දාලා ඔයාට පුළුවන් ඒක ගෙදරට ගෙන්න ගන්න. ඒ ගෙන්නගෙන ඔයාට පුළුවන් ඒ බැටරි එක රිප්ලේස් කරලා ඔයාගේ මුදල ඔයාට ගන්න පුළුවන්. නේද?
එතකොට මේ කෝස් එකේ තියෙන අනිත් දේ තමයි ඔයාට කෝස් එක ඉගෙන ගන්න ගමන්ම මේකේ පුළුවන් ඔයාට කෝස් එකේ ගන්න වගේ කීප ගුණයක් හොයාගන්න. දැන් හැමදාම ක්ලාස් එක ඔයගලන්ට කියලා දෙන්නේ මේ ෆෝන් එකක ගැටලුවක් කොහොමද හදන්නේ කියන එකනේ. දැන් ඔයාට කියලා දුන්නම ඒ අදාළ සතියේ කියලා දෙනකොට ඔයාට බැටරි එකක් රිප්ලේස් කරන්න මෙහෙමයි කියන එක ඔයා දන්නව කරන්නේ කොහොමද කියන එක. ඒතර ඔයාට ෆෝන් එකක් ආවොත් ඔයා ඒක හදලා ඔයාට පුළුවන් ඒකේ මුදල හොයාගන්න. නේද? ඒතර අනිත් දේ තමයි කෝස් එකේ තියෙන ක්‍රම කීපයක්. අපිට මේ සබ්ජෙක්ට් එක මේ වගේ කාලයක් ඇතුළත ඉගෙනගෙන අපිට මේක ඉක්මනින් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න පුළුවන් වෙන හේතුවත් ඒක. ෆෝන් කොච්චර ප්‍රමාණයක් තිබුණත් අපිට ඒක ඉගෙන ගන්න තියෙන ක්‍රම ටික. ඒ ක්‍රම ටික ඔයා පැහැදිලිව ඉගෙන ගන්නවා කියන්නේ ඔයා ඕනම ෆෝන් එකක් හදනවා. මොකද තියෙන මේකේ තියෙන ක්‍රම ටික. ඒ ක්‍රම ටික ඔයා ඉගෙන ගන්න ඊට පස්සේ හැම දුරකථන එකම කරන්නේ මේ දේවල් ටික තමයි. එහෙනම් ඒකට අවශ්‍ය දේවල් ටික ක්ලාස් එකෙන් උගලන්ට එකින් එක බොහොම පැහැදිලිව උගලන්ට කියලා දෙනවා. ඒතර බැටරිය සම්බන්ධව ඔයා ඉගෙන ගන්නකොට ඒ බැටරිය සම්බන්ධ ඉගෙන ගන්න අවශ්‍ය දේවල් හැමදේම ඔයා ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපිට නිතර එන ගැටලුවක් තමයි ෆෝන් එකක මයික් එකක ස්පීකර් එක ඒ ස්පීකර් එකක රින්ග් එක ගැන ගැටලුව. දැන් මොනවද අපිට හදන්න ඉන්නේ? දැන් ඕනම දුරකථනයක කස්ටමර්ට කියන්න පුළුවන් ඇවිල්ලා කෝල් එකක් ගත්තම මම කතා කරන සද්ද අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. දැන් හැම දුරකථනයකම වදන්නා මේකේ තියෙන ප්‍රශ්නේ කොහෙද? මයික් එකේ. දැන් ඒකට බ්‍රෑන්ඩ් අදාළ වෙනවද? හැම දුරකථනයකම තියෙන මේකේ මයික් එකේ ප්‍රශ්නයක්. ඊට පස්සේ කස්ටමර්ට ඇවිල්ලා කියනවා මේ මගේ ෆෝන් එකේ කෝල් එකක් ගත්තාම මට අනිත් පැත්තෙන් කතා කරන සද්ද ඇහෙන්නේ නැහැ. එහෙනම් ඒකට හැම දුරකථනයකම තියෙන්න ඕන මොකද්ද? ear speaker එක තියෙන්න ඕන. එහෙනම් ඔයා දන්නවා කනගාට තියෙන පොඩි ස්පීකරයක් මේ තියෙන්නේ ear speaker එකේ ප්‍රශ්නයක්. ඊට පස්සේ කස්ටමර් කියනවා මගේ ෆෝන් එකේ රින්ග් සෑන එක ඇහෙන්නේ නැහැ. ඒතර ඔයා දන්නවා තව ස්පීකරයක් තියෙනවා මේ තියෙන්නේ රින්ග් එකේ ප්‍රශ්නයක්. මේ තියෙන රින්ග් එකේ ප්‍රශ්නයක්. හරි. දැන් අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද? අපි ඉගෙන ගන්න ඕනේ දැන් මේ අපේ මොබයිල් ෆෝන් එකක කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් දක්වා යනකොට මේ ෆෝන් වල තියෙන මයික් ඉයර්පීස් රින්ගර් වර්ග මොනවද? ඊට පස්සේ මේවා ඩැමේජ් වුණාම අපිට කස්ටමර් මොනවද ඇවිල්ලා කියන්නේ? ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ මේ මයික් එකක් ඉයර් ස්පීකර් එකක් රින්ග් එකක් මල්ටිමීටරෙන් චෙක් කරන්නේ කොහොමද? දැන් ගැටලුව ආවට පස්සේ අපි ඒක හොඳද නැද්ද කියලා හොයාගන්න ඕනේ. දැන් ඔයගලන්ට ක්ලාස් එකේ කියලා දුන්නම ෆෝන් එක මයික් එකක් චෙක් කරන්නේ මේ විදිහට. ඔයා කීපෑඩ් ෆෝන් එක මයික් එකක් නම් මේ විදිහට චෙක් කරන්න. ස්මාර්ට් ෆෝන් එක මයික් එකක් නම් මේ විදිහට චෙක් කරන්න. දැන් ඔයගලන්ට ඒක කියලා දුන්නම මේ කීපෑඩ් ෆෝන් එක මයික් එකක් නම් හොඳයි නම් මේ විදිහට පෙන්නනවා. ඩැමේජ් වෙලා නම් මේ විදිහට පෙන්නනවා. ඒතර ස්මාර්ට් ෆෝන් එක මයික් එකක් නම් ඔයා මේ විදිහට චෙක් කරන්න. ඒක හොඳයි නම් මේ වගේ රීඩින් එකක්, ඒක ඩැමේජ් වෙලා නම් මේ වගේ රීඩින් එකක්. ඒතර ඒ කියලා දුන්නම් පස්සේ ඔයා දන්නවා ඕනම දුරකථනයක මයික් එක චෙක් කරගන්න. ඒතර ඒක මොඩල් එකෙන් මොඩල් එකට බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවද? නෑ. හැම දුරකථනයකම ඊට පස්සේ ඔයා මයික් එක චෙක් කරන්නේ ඒ විදිහට. ඊට පස්සේ ඔයා දන්නවා මයික් එක චෙක් කරලා මේක හොඳද නැද්ද කියන එක හොයාගන්න. ඒ වගේම තමයි ඉයර් ස්පීකර් එකක් රින්ග් එකක්. ඔයාට ඉයර් ස්පීකර් එකක් චෙක් කරන දේ කියලා දුන්නම රින්ග් එකක් චෙක් කරන දේ කියලා දුන්නම හැම දුරකථනයකම මේක චෙක් කරන්නේ ඒ විදිහට. එතකොට මේක ඇතුලේ මම අර කලින් කියන වගේ මොකක්ද තියෙන ක්‍රම ටිකක්. මේ ක්‍රම ටික ඔයා පැහැදිලිව ඉගෙන ගත්තම ඔයාට ඕනම ෆෝන් එකක ගැටලුවක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මයික් එකක්, ඉයර් ස්පීකර් එකක්, රින්ග් එකක් ඒ දාන ක්‍රම ටික මොනවද? ඒ වගේම තමයි ඔන්න සමහරලාට අපි මේව අලුතෙන් දැම්මත් හරියන්නේ නැහැ. ඒතර ඒක බෝඩ් එකේ ප්‍රශ්නයක්නේ. දැන් බෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කොහොමද හදන්නේ? හැමදේම ඔයගලන්ට ක්ලාස් එකේ කියලා දෙනවා. මේකෙන් එක ඔයගලන්ට හැමදේම ක්ලාස් එකේ කියලා දෙනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ෆෝන් එකක් ගලවන විදිය, ෆෝන් එකේ කොටස් ටික ඊට පස්සේ අපි මේ කොටස් ගැන මං කෝ වෙන වෙනම ඉගෙන ගන්නවා. දැන් අපි ගත්තා මෙන්න මේ අපේ ඕනම දුරකථනයක මේ තියෙන සයිඩ් කී ටික. වොලියුම් අප් එකයි ඩවුන් එකයි පවර් කී එකයි. ඒකට තියෙන මේ වගේ පොඩි ෆ්ලෙක්ස් එකක්.
ඒ කියන්නේ මෙන්න මේ Plex එකේ තමයි මේ ස්විච් තුන තියෙන්නේ. ඉතින් අපිට මේවා ඩැමේජ් වුණාම මොනවද අපිට හදන්න වෙන ගැටලු? හැම දුරකථනයකම වොලියුම් අප් එක ඩවුන් එක පවර් කී එක ඩැමේජ් වුණාම මොනවද අපිට හදන්න වෙන ගැටලු? ඒතර අපි මේක චෙක් කරන්නේ කොහොමද? මල්ටිමීටරයෙන් අපිට චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ චෙක් කරාට පස්සේ මේවා අපි රිප්ලේස් කරන විදිය කොහොමද? හරි. ඉතින් මේ දේවල් ටික ඕගොල්ලන් හිතනටත් වඩා ගොඩක්ම ලේසියි. ඔයාලට මේ දේවල් කරන එක දැන් මෙතන අපි ගත්තොත් දැන් මෙතන ඕනම දුරකථනයක් අපේ ගත්තොත් මෙන්න මේ කියන Plex එක රිප්ලේස් කරන්න කීයක් ගන්නවද? tie repair එකට තමයි ගාණ වැඩි. ඔයාලට මේ දේවල් වලට යන ගාණ අඩුයි. හරිද? ඒතර මම අද ගණන් ගැන ඔයාලට කියන්නේ ක්ලාස් එකේදී කියනවා. එතකොට ඔයාලට මේ අපි මේ repair එකට තමයි මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ රිප්ලේස් කරන්න ගියාම අපි 2500 3000 වගේ ගන්නවා. ඉතින් වා හිතනටත් වඩා අඩු මුදලක් තමයි මේව වෙන්නේ. repair එකට තමයි මුදල ගන්න. හරි. ඉතින් අපි ඉගෙන ගන්නවා මේ දේවල් කොහොමද කරන්නේ. ඊට පස්සේ දැන් අපේ මේ සබ් බෝඩ් එකයි මදර් බෝඩ් එකයි සම්බන්ධ කරන මේ වගේ Plex තියෙනවා. ඉතින් මේ Plex වලින් එන ගැටලු මොනවද? කොහොමද අපි මේ Plex මාරු කරන්නේ? මේ හැමදේම ආයෙ ඉගෙන ගන්නවා. මේ එක එක හැමදේම ඉගෙන ගන්නවා. දැන් අපේ ෆෝන් එකේ කැමරා ගත්තොත් කැමරා සම්බන්ධන ගැටලු මොනවද? ඒවා රිප්ලේස් කරන විදිය. සෙන්සර් මොනවද? සෙන්සර් වර්ග ටික. ඒතර අපි ඒවා ඩැමේජ් වුණාට පස්සේ මොනවද අපට හදන්නේ? මේ හැම කොටසක්ම ඔයා එකින් එක වෙන වෙනම ඉගෙන ගන්නවා. මේ හැම කොටසක්ම වෙන වෙනම ඉගෙන ගන්න. ඔයගලන්ට හැම දෙයක්ම එකින් එක ඉගෙන ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි රිපෙයාර් කරනකොට දැන් අපේ ෆෝන් එකේ බෝඩ් එකේ කොටස් දෙකකටනේ තියෙන්නේ. මදර් බෝඩ් එක සබ් බෝඩ් එක. දැන් අපිට මේ සබ් බෝඩ් එකේම ෂොප් වල ගන්න තියෙනවා. දැන් මදර් බෝඩ් එහෙම ගන්න නැහැ. ඉතින් මේ සබ් බෝඩ් එකේ තමයි මේ charging pin එක තියෙන්නේ. mic එක තියෙන්නේ. vibrate mode එක තියෙන්නේ. hand free port එක තියෙන්නේ. එතකොට දැන් මේ වගේ ගැටලුවක් ආවම ගොඩාක් ෂොප් වලින් කරන්නේ මේ බෝඩ් එකමයි රිප්ලේස් කරන්නේ. ඒතර ඕගොල්ලන්ට ක්ලාස් එක කියලා දෙනවා charging pin එක නම් charging pin එකක් විතරක් කොහොමද දාන්න ඕනේ. ඒතර mic එක නම් mic එකක් විතරද කොහොමද දාන්න ඕනේ. mic එකක් විතරක් කොහොමද පාස් කරන්නේ. මේ connect එක damage වෙලා නම් connect එක විතරක් කොහොමද පාස් කරන්නේ. මේ හැමදේම කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අර මුලින් පටන් ගන්න දවස්වලදී ඔයාලට පුළුවන් රිපෙයාර් එකක් ආවොත් මේ බෝඩ් එකම රිප්ලේස් කරලා හදලා දෙන්න. දැන් හිතන්න charging ප්‍රශ්නයක් කියලා. දැන් ඔයාලට ක්ලාස් එකේ කියලා දෙනවා මේ charging pin එක විතරක් කොහොමද දාන්නේ කියන එක. දැන් ඔයාලට ක්ලාස් එකේ කියලා දෙනවා මේ charging pin එක damage නම් කොහොමද මල්ටිමීටරෙන් හොයාගන්නේ. දැන් හොයාගත්තට පස්සේ දැන් ඔයා දන්නවා charging pin එක damage වෙලා තියෙන්නේ. දැන් charging pin එක පාස් කරන්න ඕනේ. ඒතර මුල් දවස්වලදී ඔයා ගාව ඒ ටික නැති වුණා ඔයාට පුළුවන් මේ බෝඩ් එකම රිප්ලේස් කරලා අර ෂොප් වල කරනවා වගේ මේ බෝඩ් එකම රිප්ලේස් කරලා මේක හදලා දෙන්න. හරි. ඉතින් පාසන ඉන්නවා හැබැයි ගොඩක් ෂොප් වලදී මේ බෝඩ් එකම රිප්ලේස් කරලා ෆෝන් එක හදලා දෙන්න. ඉතින් ලේසියිනේ ෆෝන් එක ගැලවුවා. ෆෝන් එක ගැලවුවට පස්සේ මේ බෝඩ් එක තියෙනවා මේ බෝඩ් එක ෂොප් එකෙන් ගෙනාව රිප්ලේස් කරා. ඉතින් ක්ලාස් එකෙන් කියලා දෙනවා අපි අර ඔරිජිනල් බෝඩ් එකේම රිපෙයාර් එක කරන්න ඕන කොහොමද? මේ දේවල් හැමදේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි මේ කොටස් හැමදේම කියලා දෙන්න. එතකොට මෙන් කෝස් එක පටන් ගන්න කලින් ඕගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එක ගැන පැහැදිලි කරන්නේ ඇයි? ඔයා කෝස් එකක් ඉගෙන ගන්නකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ මුල ඉඳලා අග දක්වා ඔයා මොනවද ඉගෙන ගන්න. දැන් ගොඩක් අයට වෙන්නේ මොකද්ද? ගොඩක් අයට වෙන්නේ කෝස් එකක් කරන්න යනවා. ඒතර කෝස් එකක් කරන්න ගියාට පස්සේ ඔන්න කෝස් එක කරනවා. කෝස් එක කරලා ඉවරනම මොකද වෙන්නේ? එයා ඉගෙනගෙන තියෙන බොහොම පොඩි දේවල් ටික. ඒතර එයාට සම්පූර්ණ කෝස් එක කරගන්න තවත් ලෙවල් කීපයක්ම කරන්න වෙනවා. තව ලෙවල් කීපයක්ම තව මුදල් දීලා ඔයාට තව ලෙවල් කීපයක්ම කරන්න ඕනේ කෝස් එක සම්පූර්ණ කරගන්න. ඉතින් ඔයාට එතනටම ලොකු මුදලක් යනවා. දැන් ඔයාට කෝස් එකේදී මුලින්ම සබ්ජෙක්ට් එක පැහැදිලි කරන්නේ ඇයි? අපේ කෝස් එකේදී වෙනම ඔයාට ඇඩ්වාන්ස් කියලා ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒතර මේ කෝස් එකට ඔයාට ෂොප් එකක් කරගෙන යන්න, ඔයාට මේ වැඩ ටික කරගෙන යන්න අවශ්‍ය සියලු දේ අතුලත් කරලා තියෙනවා. හරි. ඔයා වෙනම අර ඇඩ්වාන්ස් කියලා දේවල් ඉගෙන ගන්න දේවල් ටිකක් මේක ඇතුලේ තියෙනවා. ඒතර ඔයාට වෙනම ඇඩ්වාන්ස් කියලා ඉගෙන ගන්න දෙයක් නැහැ. මේකෙදී සම්පූර්ණ ෆෝන් එක රිපෙයාර් එකක් ආවොත් ඒක කොහොමද කරන්න කියන එක කෝස් එකේ කියලා දෙනවා. ඉතින් මේ කියලා දුන්නම ඕන කෙනෙක්ට මේ දේවල් කරගන්න පුළුවන්. හරි. මේ දේවල් ටික මුලින් ඉඳලා සම්පූර්ණ කියලා දෙනවා. වෙනම ඇඩ්වාන්ස් කියලා කරන්න ඕනේ නැහැ.
ඔයා ෂොප් එකක් පටන් ගන්න, ඔයා ගෙදර වැඩ ටික කරන්න, ඔයාට අමතර ආදායමක් හොයාගන්න මේකට අවශ්‍ය සියලු දේ ක්ලාස් එකේදී කියලා දෙනවා. ඉතින් අපි ඊළඟට ගත්තම අපි ඊළඟට ඉගෙන ගන්නවා ඩිස්ප්ලේ මාර්ක් කරන විදිය. හරි ඩිස්ප්ලේ මාර්ක් කරන විදිය. එතකොට මේක බේසික් ටු ඇඩ්වාන්ස් ඉගෙන ගන්න පුළුවන් කෝස් එකක්. හරි. ඔයාලට ෂොප් එකක් පටන් ගන්න යන අවශ්‍ය හැමදේම මේකේ කියලා දෙනවා. දැන් අපි කොහොමද ස්මාර්ට් ෆෝන් වල ඩිස්ප්ලේ මාර්ක් කරන්නේ? හරි. එතකොට ඔයාලට දැන් මේ හැම ෆෝන් එකෙම ඩිස්ප්ලේ එකක් අලවලා තියෙනවා. අපි ඔක හීට් කරලා ගලවන්න ඕන. අපිට ඒකට පොඩි හීටර් ගන්න එකක් ගත්තත් ගලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් එකක් තියෙනවා. ඉතින් අපි ඒකක් කොහොමද යූස් කරලා ඩිස්ප්ලේ ගලවන්නේ? හරි. ඊට පස්සේ අපිට නැවත ඩිස්ප්ලේ එක අලව ගන්න තියෙනවා. ඉතින් අපි ඉගෙන ගන්නවා දැන් අපි ඩිස්ප්ලේ එකක් ෆෝන් එක දාන්නාම කොහෙන්ද අපි ඩිස්ප්ලේ ගන්නෙ? අඩුවටම අපිට ගන්න පුළුවන් තැන් මොනවද? ෂොප් නෝනද? ඒ දේවල් ටික ඔයගොල්ලන්ට ක්ලාස් එකෙන් හැමදේම කියනවා. ඉතින් ඔයාලට ක්ලාස් එකේ ඉගෙන ගන්න ගමන්ම ඔයාලට ක්ලාස් එකේ සතියේ අදාළ සතියේ ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරලා පෙන්නුවම් පස්සේ ඔයාලට රිප්ලේස් කරන විදිය කියලා දුන්නාන් පස්සේ ඔයා දන්නවා ඩිස්ප්ලේ රිප්ලේස් කරන්න. ඒ අතරතුර ඔයාලට ෆෝන් එකක් ආවොත් ඉතින් ඔයාලට පුළුවන් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක රිප්ලේස් කරලා ඔයාගේ මුදල ඔයාලට වහගන්න. ඉතින් මේක ඉගෙන ගන්න ගමන්ම ඔයාලට පුළුවන් මේක ඇතුළේ මුදලක් හොයාගන්න. හරි. මුලින්ම ඔයාලට ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය දේවල් ටික ක්ලාස් එකේ කියනවා. ඔයාලට පුළුවන් මේක පටන් ගන්න. ඊට පස්සේ ඔන්න සතියෙන් සති වැඩ ටික ඔහොම ඉගෙනගෙන එනකොට ඊළඟට ඔයා මදර් බෝඩ් රිපෙයාර් සම්බන්ධවත් ඉගෙන ගන්නවා. මේ මදර් බෝඩ් එක ගැනත් ඉගෙන ගන්නවා. දැන් මේ මදර් බෝඩ් එකක් ගත්තම මේ මදර් බෝඩ් එකේ තියෙන ප්‍රධාන IC ටික මොනවද? SMD ටික මොනවද? දැන් IC ගත්තම මේ ෆෝන් එකේ තියෙන IC මොනවද? කිරණ කාර්යය. එන්න පුළුවන් දෝෂ. කොහොමද අපි අදාළ IC අඳුර ගන්න ඕනේ? ඒ අදාළ සෙක්ෂන් අඳුර ගන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ දැන් අපි බෝඩ් එකේ රිපෙයාර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම IC ටික අපි අඳුර ගන්න ඕනේ. ඒ IC ටික අපි අඳුර ගන්න බෑ නම් අපිට ඒක රිපෙයාර් එක කරන්න බෑනේ. එහෙනම් ඔයගොල්ලන්ට මේ පාඩමේදී කියලා දෙනවා IC ටික අඳුර ගන්න විදිය. ඊට පස්සේ ඔයා දන්නවා ෆෝන් බෝඩ් එකක් අතර ගත්ත ගමන් දන්නවා මේ IC මොනවද කියන එක. එහෙනම් මේ පාඩමේදී ඔයගොල්ලන්ට සම්පූර්ණ මදර් බෝඩ් එක ගැන ගන්නනවා. මේ මදර් බෝඩ් එකේ ඉස්සෙල්ලාම තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද කියන එක ඔයාලට ක්ලාස් එකේ කියලා දෙනවා. හරි. මෙතනදී ඔයාලට මදර් බෝඩ් එක සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසේදී අපි ඉගෙන ගන්නවා අපි ස්මාර්ට් ෆෝන් ටික හાર્ඩ් රීසෙට් කරලා කොහොමද අපි ෆෝන් එක හදාගන්නේ. හරි. දැන් අපිට නිතර එන ප්‍රශ්න ටිකක් තමයි ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. එතනින් එහා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. නැත්තම් ලෝගෝ රීස්ටාර්ට් එකක් එනවා. ෆෝන් එක ඔන් වෙනවා ඔෆ් වෙනවා. ෆෝන් එක ගොඩාක්ම ස්ලෝ. සමහර ඇප් ඕපන් වෙන්නේ නැහැ. Wi-Fi Bluetooth ඕපන් වෙන්නේ නැහැ. පාස්වර්ඩ් එකක් දාලා එනවා ෆෝන් එක අන්ලොක් කරගන්න. ඉතින් මේ දේවල් ඔයාලට පුළුවන් ෆෝන් එක hard reset කරලා හදාගන්න. කියන්නේ hard reset කරනවා කියන්නේ අපි ඕනම Android ෆෝන් එක off කරලා volume up එක down එක power key එක use කරලා මේ වගේ menu එකක් ගන්නවා. එතනින් අපි ෆෝන් එක hard reset කරොත් ගොඩාක් ප්‍රශ්න හදාගතයි. දැන් අපි තුමු ආගේ ෆෝන් එකක් තියෙනවා ෆෝන් එකේ logo එක විතරයි. දැන් සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆෝන් එකක logo විතරක් වෙන ප්‍රශ්නයක් හදන්න shop එකෙන් කීයක් ගන්නවද? ඔය 3500ක් ගන්නව අඩුව. ඇයි? සමහරවිට ඔයා අහන්න පුළුවන් මොකද්ද කරන්න ඕන? shop එකෙන් කියන මේක software දාලා තමයි හදන්න වෙන්නේ කියලා. හරි software දාලා ඒක හදන්න පුළුවන්. shop එකෙන් කියන කතාව හරි. හැබැයි software දාන්න කලින් අපිට මේ ෆෝන් එක හදා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? අපි මේ ෆෝන් එක hard reset කරොත් අපිට software දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් නම් ඔයාලට hard reset කරන්න ඔයාලට මුදලක් යනවද? නැහැ. ඔයා ෆෝන් එක hard reset කරාම ගොඩාක් ප්‍රශ්න ෆෝන් එකේ හදා ගන්න පුළුවන්. ඉතින් මේ ගැටලු ටික මොනවද? කොහොමද අපි ස්මාර්ට් ෆෝන් එක hard reset කරන්න ඕනේ? ඒ දේවල් ටික මේ පාඩමේදී ඔයාලට මුලින් ඉඳලා කියලා දෙනවා. ඉතින් ෆෝන් හදනකොට ඔයා නිතරම ලොකු දේවල් එකවර එන්නේ නැහැ. සාමාන්‍ය දේවල් ටිකෙන් ඔයාලට ගොඩාක් තියෙනවා හදා ගන්න පුළුවන් තැන්. ඉතින් ඔයා මූලික දැනුමක් නැහැ. එහෙනම් ඔයාලට මුලින් ඉඳලා මේ හැමදේම ගන්නනවා. basic to advance ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. shop එකක් කරගෙන යන්න. ඔයා කියලා දෙයක් පටන් ගන්න අවශ්‍ය ටික මේකේ උගන්වනවා.
ඒතර ඒ හින්දාමයි ඔයාලට ඉස්සෙල්ලාම සබ්ජෙක්ට් එක පැහැදිලි කරන්නේ. එතකොට ඔයා දන්නවා කෝස් එකේ මොනවද ඉගෙන ගන්න කියලා. හරි. රයිට්. එතකොට මේ කොටසදී ඔයා ඉගෙන ගන්නවා DC power supply එක සම්බන්ධව. දැන් මොකටද අපිට DC power supply එකක් අවශ්‍ය වෙන්නේ? අපිට DC power supply එකක් අවශ්‍ය වෙනවා අපේ බැටරි එකක් නැතුව ඕනම ෆෝන් එකක් ඔන් කරන්න සහ ෆෝන් එක දෝෂ අඳුරගන්න. දැන් ඔයාලට ඔන් වෙන්නේ නැති ෆෝන් එකක් කස්ටමර් කෙනෙක් දෙනවා. දැන් ඔන් වෙන්නේ නැති ප්‍රශ්නේ මුලින්ම බැටරියෙන් වෙන්න පුළුවන් නේ. ඒතර බැටරියද කියලා බලන්න අපි මේකෙන් ඔන් කරනවා. අර බැටරියේ තියෙන වෝල්ටේජ් ඇම්පියර් හදලා ෆෝන් එක ඔන් කරනවා. ඒතර මේකෙන් ඔන් වෙනවා නම් අපි දන්නවා හරි මේ තියෙන බැටරිය ප්‍රශ්නයක්. එහෙනම් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගන්න විදිහට අපි බැටරි වෝල්ටේජ් චෙක් කරලා ඊට පස්සේ බැටරිය හයි charge කරලා කස්ටමර්ට ෆෝන් එක හදලා දෙන්න පුළුවන්. හයි charge වෙන්නේ නැත්නම් අපි අර කලින් පාඩමේ ඉගෙන ගන්න විදිහට අපි බැටරි එක රිප්ලේස් කරලා අපේ මුදල ගන්නවා. හරි. එතන අපි කොහොමද ඕනම ෆෝන් එකක් මෙයාගෙන් ඔන් කරලා බලන්නේ. ඊට පස්සේ පවර් සප්ලයි එකෙන්ම තමයි අපි ෆෝන් එක ගැටලුව අඳුරගන්නේ. දැන් ඔයාලට හදන්න ගෙනාව ෆෝන් එක පවර් සප්ලයි එකට ඔන් වෙන්නේ නැහැ. දැන් එතකොට කොහෙද ප්‍රශ්න තියෙන්නේ? මේක බැටරි පින් එකේ ප්‍රශ්නයක්ද? ඔන් ඔෆ් කී එකේ ප්‍රශ්නයක්ද? මේ තියෙන්නේ පවර් IC ඩැමේජ් එකක්ද? CPU ඩැමේජ් එකක්ද? eMMC ඩැමේජ් එකක්ද? මේ තියෙන ෆුල් ෂොට් එකක්ද? මේ ෆෝන් එක ඔන් වෙන්නේ නැත්තේ සොෆ්ට්වෙයාර් නිසාද? ඒතොර රිපෙයාර් කරන කෙනෙක් මේ පවර් සප්ලයි එකට දැම්මම මෙන්න මෙතන ගන්න ඇම්පියර් ප්‍රමාණ අනුව තමයි දැනගන්නේ මේ ප්‍රශ්නේ මෙතනයි තියෙන්නේ කියන එක. එහෙනම් අපි බෝඩ් එකේ රිපෙයාර් එකක් කරන්න නම් හරියටම අපි ඉස්සෙල්ලා මොකක්ද ඉගෙන ගන්න ඕනේ? අපි ඉගෙන ගන්න ඕනේ ඒ ගැටලුව අඳුරගන්න. මොකද අපි ගැටලුව අඳුරගත්තනේ අපි ඒ ගැටලුව හරියට අඳුරගත්තොත්නේ අපි අදාළ සෙක්ෂන් එකට යන්නේ රිපෙයාර් එක කරන්න. එතකොට ගොඩක් අයට වෙලා තියෙන්නේ ඒක අඳුර ගන්න විදිය දන්නේ නැහැ. එහෙනම් අපි මෙතනදී ඉගෙන ගන්නවා අන්නේ ගැටලුව කොහෙද තියෙන්නේ කොහොමද මේ ගැටලුව අඳුරගන්නේ කියන කාරණා ටික ඕගොල්ලන්ට කොස් එකේ මෙතනදී කියලා දෙනවා. ඒතර මේ පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මල්ටිමීටර් එක භාවිතා කරලා ෆෝන් එකේ හැම කොටසක්ම අපි චෙක් කරන විදිය. දැන් අපි අර කලින් කිව්වා වගේ ෆෝන් එක මයික් එකක්, ඉයර් ස්පීකර් එකක්, රින්ග් එකක්, චාර්ජින් පින් එකක්, බැටරි පින් එකක්, ස්විච් එකක්, ඒතර මදර්බෝඩ් එකේ තියෙන කොටස් ටික, ඩයෝඩ්, කැපැසිටර්, රෙසිස්ටර්, කොයිල් මේ හැම දෙයක්ම කොහොමද මේ දේවල් චෙක් කරන්නේ? ඒතර මල්ටිමීටර් පාඩමේදී සම්පූර්ණ ඔයගලන්ට කියලා දෙනවා මේ හැම කොටසක්ම කොහොමද අපි චෙක් කරන්න ඕනේ. මේ පාඩමේදී ඒ හැම දෙයක්ම කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනදී ඉගෙන ගන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් අපිට බෝඩ් එක රිපෙයාර් එකක් ආවම අපි ඉස්සෙල්ලාම කරන දෙයක් තමයි සර්විස් එක. දැන් අපි කොහොමද ෆෝන් එක සර්විස් එක කරන්නේ? දැන් අපි ගමු අපිට ප්‍රශ්නයක් එනවා ෆෝන් එකේ හදන්න සිග්නල් වැඩ කරන්නේ. ඒතර සිග්නල් නැති ෆෝන් එකක් ආවොත් ඔයාලට ක්ලාස් එකේ කියලා දෙනවා කොහොමද සිග්නල් ප්‍රශ්නේ අපි ඒක හදන පිළිවෙල මොකක්ද? ඔන්න එක තැනක තියෙනවාට ඒ නෙට්වර්ක් වලට අදාළ කොටස සර්විස් කරන්න. දැන් අපි කොහොමද ෆෝන් එක සර්විස් කරන්නේ? මොනවද ඒකට අවශ්‍ය වෙන්නේ? දැන් ගොඩක් වෙලාවට බෝඩ් එකේ රිපෙයාර් එක අපිට ගොඩාක් ෆෝන් තියෙනවා සර්විස් එකෙන් හරියන අවස්ථා තියෙනවා. සිග්නල් ප්‍රශ්නයක් ආවා අපි මේ නෙට්වර්ක් එකට හොඳට ඔන්න සර්විස් කරා ගොඩක් වෙලාවට වැඩ කරන ෆෝන් තියෙනවා. චාර්ජර් නැති ෆෝන් එකක් ආවා ඒ චාර්ජින් පින් එක චාර්ජින් සෙක්ෂන් එක හොඳට සර්විස් කරා ගොඩක් වෙලාවට වැඩ කරන ෆෝන් තියෙනවා. ඔයාට නෝ පවර් ෆෝන් එකක් එනවා ඔයා ඒ පවර් සෙක්ෂන් එක අඳුරගෙන හොඳට සර්විස් කරනවා. ගොඩක් වෙලාවට වැඩ කරන ෆෝන් තියෙනවා. ඉතින් අපි කොහොමද සර්විස් එකක් කරලා හදන්නේ? ඊට පස්සේ අපි රිපෙයාර් එකේදී අපි ඊළඟට කරන දෙයක් තමයි අපිට පුළුවන් IC එක හීට් කරලා බලන්න. ඒ කියන්නේ අපි නෙට්වර්ක් ප්‍රශ්නෙම ගමු. දැන් නෙට්වර්ක් ප්‍රශ්නෙම ආවම අපි අදාළ IC එක හීට් කරලා බැලුවොත් අපි කියනවා රීසෝල්ඩර් කරනවා කියලා. ඒ රීසෝල්ඩර් එකක් කරොත් ගොඩාක් වෙලාවට ඒත් හරියන අවස්ථා තියෙනවා. ඉතින් අපි කොහොමද නිවැරදිව රීසෝල්ඩර් එකක් කරන්නේ? ඒක අපි කොච්චර හීට් එකක් කොච්චර එයා එකක් මොනවද ප්ලග්ස් වර්ග ඒ හැමදේම මුලින් ඉඳලා ඉගෙන ගන්න. ඒ විදිහට අපිට ෆෝන් එක චාර්ජින් පින් එකක් රිප්ලේස් කරන්න ආවොත් අපි කොහොමද චාර්ජින් පින් එකක් නිවැරදිව ගලවලා නිවැරදිව මේක අලුතෙන් දාන්නේ? ඒතර අපි මේ හැම පිළිවෙලක්ම එක එක ඉගෙන ගන්නවා. දැන් අපි
හොට් ගන් එකේ කොච්චර හීට් එකක්ද කොච්චර එයා එකක්ද ප්ලක්ස් වර්ග ඒකට අවශ්‍ය නම් අනිත් දේවල් ඒතර චාර්ජින් පින් ගන්නව නම් කොහොමද ගන්න ඕන කොහෙන්ද ගන්නෙ මේ හැම කාරණයක්ම වගේ ගන්නවා හරි චාර්ජින් පින් එක නිවැරදිව ගලවලා ගහන විදිය එතකොට ස්මාර්ට් ෆෝන් වල මයික් එකක් රිප්ලේස් කරන විදිය බැටරි පින් රිප්ලේස් කරන විදිය SMD ජම්ප් එකක් කරන්නව කොහොමද කරන්නේ එතකොට චයින ෆෝන් වල ඩිස්ප්ලේ දාන විදිය සිම් කනෙක්ටර් රිප්ලේස් කරන විදිය ඩිස්ප්ලේ කනෙක්ටර් ෆෝන් එක IC එකක් වා රිප්ලේස් කරන විදිය IC එකක් රීබෝල් කරන විදිය මේ හැම කාරණයක්ම ආඩ කෝස් එකේ ඇතුළත් කරලා තියෙනවා. ඒතර ගොඩක් වෙලාවට ඔයා ඉගෙන ගන්නේ මේ අපි ගත්තොත් මේ IC රීප්ලේස් එකක් IC රීබෝල් එකක් කනෙක්ටර් මේ වගේ දේවල් ඔයා ගොඩක් වෙලාවට ඉගෙන ගන්න තව ඇඩ්වාන්ස් කෝස් එකකට තව මුදලක් අනිවාර්යෙන් ඔයාලට ගෙවන්න වෙනවා. ඉතින් මං කෝ කෝස් එකේ ඔයාලට ඇඩ්වාන්ස් කියලා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේකෙදි ඔයාලට ෂොප් එක කරගෙන යන්න ඔයාලට මේ සබ්ජෙක්ට් එක පටන් ගන්න අවශ්‍ය ටික කියලා දෙනවා හැමදේම. එහෙනම් ඔයාලට IC එකක් රීප්ලේස් කරන විදිය, IC එකක් රීබෝල් කරන්න ඕන විදිය, ඒ හැමදේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. වෙනම ඇඩ්වාන්ස් කියලා දෙයක් කරන්න නැහැ. හරි. දැන් අනිත් එක තමයි ඔයා කෝස් එක ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඔයාලට තියෙන වාසිය ගත්තොත් දැන් අපි හිතමු ඔයා ගිහිල්ලා ඉගෙන ගන්නවා කියලා. කෝස් එකක් ඔයා ගිහිල්ලා ඉගෙන ගන්නවා. දැන් කෝස් එකක් ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම ඔයාට එතන පළවෙනි කෝස් එක ගත්තොත් ඒ පළවෙනි කෝස් එකට ඔයාට ටිකක් ඔන්න යම් මුදලක් යනවා. හරිද? යම් මුදලක් ඔයාට යනවා. ටිකක් ලොකු ගාණක් යනවා. ඊට පස්සේ දැන් එතනින් ඉවර වෙනවද? නැහැ. ඔයා තව ලෙවල් කීපයක්ම කරන්න ඕන. තව ලෙවල් කීපයක්ම කරන්න ඕන. ඒතර ඔයාට කෝස් එකටම ගත්තොත් කෝස් එකට ටිකක් ලොකු මුදලක් යනවා. හරි? කෝස් එකට මෙතනට ඔයාට ලොකු මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි කාලය. ඔයාට ලොකු කාලයක් යනවා එතනට. හරි? ඔයාට ඒක ලොකු කාලයක් යනවා. හරි කෝස් එකට ලොකු මුදලක් ලොකු කාලයක් ඊට පස්සේ අමතර වියදම් මේ ටික බැලුවට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් කෝස් එක ඉගෙන ගන්න ටිකක් ලොකු මුදලක් යනවා. ඉතින් ඔයාට පුළුවන් ඔන්ලයින් ඉගෙන ගන්නකොට දැන් ඔයාලා ක්ලාස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න කොටස් ටික තියෙනවානේ. ඒ තියරි එක සහ ප්‍රැක්ටිකල් එක. දැන් ඔයා ක්ලාස් එකට ගිහිල්ලා ඔයා ඉගෙන ගන්නා මේ සබ්ජෙක්ට් එකේ තියරි ටික කොහොමද වෙන්නේ. ඊට පස්සේ ඔයා ඉගෙන ගන්නවා මේකේ ප්‍රැක්ටිකල් ටික. කොහොමද මේ ටික කරන්නේ? චාර්ජින් පින් එක නම් කොහොමද ගහන්න ඕනේ? ඒතර බැටරි පින් එක නම් කොහොමද ගහන්න ඕනේ? IC එකක් නම් රිප්ලේස් කරන්න කොහොමද? දැන් එතනදී තියෙන වෙනස තමයි දැන් ඔයා ගිහිල්ලා ඉගෙන ගන්න මේ තියරි ප්‍රැක්ටිකල් ටිකම ඔයා ඔන්ලයින් ඉගෙන ගන්න. එතනදී තියෙන වෙනස තමයි ඔයා අර බඩු ටිකෙන් එතන තියෙන අවශ්‍ය ක්ලාස් එකේ තියෙන බඩු ටිකෙන් වැඩ ටික කරනවා. හරිද? එතන වැඩ ටික කරනවා. දැන් මෙතන තියෙන වෙනස තමයි ඔයාට අවශ්‍ය බඩු ටික අරගෙන ඔයා ඒ දේවල් වලින් වැඩ කරනවා. දැන් ඔයාලා ක්ලාස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න ලොකු මුදලක් වැය කරනවානේ. ඒ මුදලෙන් ඔයාට පුළුවන් මූලික උපකරණ ටික ඔක්කොම ගන්න. ඒ අරගෙන ඔයා මේ කෝස් එක කරලා ඉවර වෙද්දී ඔයා කෝස් එකත් සම්පූර්ණ මේ හැමදේම ඉගෙනගෙන තියෙනවා. සම්පූර්ණ මුලින් ඉඳලා ඒ කෝස් එකට අවශ්‍ය හැමදේම ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි කෝස් එක අවසානයේදී ඕගොල්ලන්ගේ අවශ්‍ය උපකරණ ටික සියලු දේ තියෙනවා. ඒ අවශ්‍ය උපකරණ ටිකත් ඔයා ගාව සියලු දේ තියෙනවා. ඉතින් දැන් ඔන්ලයින් කෝස් එක කරනකොට ඕගොල්ලන් නෙමෙයි පළවෙනි දෙවෙනි 20 වෙනි 30 වෙනි 40 වෙනි 50 වෙනි ඕගොල්ලන් නෙමෙයි කණ්ඩායම. ඒතර මීට කලින් ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. දැන් අපි ගොඩක් දුර පළාත් වල ගත්තන් පස්සේ ඒගොල්ලන්ට මෙහි ඇවිල්ලා කරන්න බෑනේ. එන්න විදියක් නැහැ. හරි ඉගෙන ගන්න විදියක් නැහැ. එතකොට මේක කොහොම හරි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් ඔයා දන්නවා මේකෙන් අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. මේකෙන් දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අපේ මේ කෝස් එකේදී ඔයගලන්ට ගොඩක්ම සාධාරණ බොහොම පොඩි මුදලක් තමයි අය කරන්නේ. ඒතර දැන් අපි කතා කරේ එතකොට ඔයාට පුළුවන් ඔන්ලයින් ඉගෙන ගන්නකොට සම්පූර්ණ මුලින් ඉඳලා බොහොම අඩු මුදලකට ඔයාට මේ කෝස් එක ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඉතින් ඔයාගේ දේක් පටන් ගන්න පුළුවන්. ඔයාලා ගිහිල්ලා ඉගෙන ගන්න මුදල් වලින් හිතන්ට වැය කරන මුදල් වලින් ඔයා අවශ්‍ය දේවල් ටික අරගෙන මේ දේවල් කරගෙන යන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ අපි කොහොම හරි මේක පටන් ගන්න කරගෙන යන එක. අනිත් දේ තමයි ඔයාගේ ගමන ඔයා යන්න. ඔයාගේ ගමන ඔයා යන්න. තව කෙනෙක් එක්ක ඔයාට ගමනක් යන්න අමාරුයි. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයාට වෙන මේක නෙවෙයි වෙන බිස්නස් අයිඩියා එකක් තියෙනවා. හොඳ බිස්නස් අයිඩියා එකක් තියෙනවා. හරි. දැන් ඔයා මේක කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඒතර ඔයා තව කෙනෙක් එක්ක මේක සාකච්ඡා කරනවා. ඒතර ඒ පැත්තෙන් ගොඩක් වෙලාවට එන්නේ අපිට නෙගටිව් පැතිනේ. ගොඩක් වෙලාවට කෙනෙක් එක්ක මේ අපේ දෙයක් සාකච්ඡා කරලා ගොඩක් එන්නේ නෙගටිව් පැත්තයි. ගොඩක් එන්නේ කරන්න අමාරුයි බෑ කියන තැන තමයි ගොඩක් අය ඉන්නේ.
ඉතින් එහෙම දිනු වෙච්ච අය අඩුයි. ඔයාට හිතෙනවා නම් ඔයාගේ දෙයක් කරන්න මේක මෙහෙම කරගෙන යන්න ඔයා ඒ දේ පටන් ගන්න. පටන් අරගෙන ඔයා වැඩ ටික කරගෙන යන්න. මොකද මේක දිනු කරන්න පුළුවන් දෙයක්. හරි ඕනම දෙයක් අපි හිතුවොත් මේක කරන්න මෙහෙමයි කියලා අනිවාර්යෙන් අපිට ඒක කරන්න පුළුවන්. හරි ඔයාව ගායක ගමන යන්න. ඒතර ඒකට අවශ්‍ය දේවල් ක්ලාස් එකේදී මේ සබ්ජෙක්ට් එකේදී මෙතනින් වාට ඉස්සරහට යන්න අවශ්‍ය දේවල් ටික හැමදේම ක්ලාස් එකකින් වාට උදව් කරනවා. හරි වැඩ ටික ඔයගොල්ලන්ට සම්පූර්ණ කියලා දෙනවා. රයිට් එතකොට ඔයා ඒ පැත්ත සම්පූර්ණ ඉගෙන ගන්නකොට ඊළඟට ඔයා මදර් බෝඩ් රිපෙයාර් ගැනත් ඉගෙන ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපේ කෝස් එකට ක්ලාස් වලට ගියපු අයත් සම්බන්ධ වෙනවා. හරි සම්බන්ධ වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට මේ මදර් බෝඩ් රිපෙයාර් ගැන ඉගෙන ගන්න අනිවාර්යෙන් වෙනම ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න ඕන. හරි ඔයාලට තව මුදලක් දීලා තව ටිකක් ලොකු මුදලක් දීලා ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න ඕන. ඉතින් මම කෝ මේ කෝස් එකේදී අවශ්‍ය දේවල් ටික ඔයගලන්ට උගන්වනවා. දැන් අපි කොහොමද ෆෝන් එකේ ඉන්සර්ට් සිම් ප්‍රශ්නයක් આવත් හදන්නේ. චාර්ජින් ප්‍රශ්නයක් આવත් හදන්නේ. නෝ පවර් ෆෝන් එකක් හදන්නේ. ෆුල් ෂෝට් එකක්. එතකොට ඩිස්ප්ලේ සම්බන්ධ ගැටලු හදන්නේ කොහොමද? ඒ කියන්නේ අලුතෙන් ඩිස්ප්ලේ එකක් දානවා ඒත් වැඩ කරන්නේ. බෝඩ් එකේ ප්‍රශ්නයක්. කොහොමද හදන්නේ? එතකොට ඔඩියෝ සම්බන්ධ ගැටලු හදන විදිය. කැමරා එක වැඩ කරන්නේ නැත්නම් හදන්නේ කොහොමද? සිග්නල් වැඩ කරන්නේ නැත්නම් හදන්නේ කොහොමද? මේ දේවල් ටික මුලින් ඉඳලා ඔයගලන් ක්ලාස් එකේ කියලා දෙන්න. එතකොට ඔයා මේක ඉගෙන ගන්නේ අර නිකන් උඩින් හදන විදිය නෙමෙයි. අපිට මේකට තියෙනවා ඩයග්‍රෑම් ටූල් software එකක් තියෙනවා. ඒතර ඔයා ක්ලාස් එකේ ඉගෙන ගන්නවා අන්නේ ඩයග්‍රෑම් ටූල් software එක යූස් කරලා ෆෝන් එකේ ගැටලුව තියෙන තැන හරියටම හොයාගෙන ඒක රිපෙයාර් කරන්න. අන්න ඒක තමයි වැදගත්ම කාරණේ. මොකද ගොඩාක් ෂොප් ගත්තම ගොඩාක් ෂොප් වල අනිවාර්යයෙන්ම බෝඩ් රිපෙයාර් කරන්නෙම නැහැ. හැබැයි කරන අය ටිකක් ලොකු මුදලක් ගන්නවා. මොකද ටවුන් එකේ ෂොප් එකක් කරනවා නම් එයා දන්නවා ඒගොල්ලන් විතරයි මේ රිපෙයාර් එක කරන්නේ. බෝඩ් රිපෙයාර් කරන්නේ ඒගොල්ලන් විතරයි. දැන් ගොඩක් අය ගත්තම ගොඩාක් අය ෆෝන් එක ඩිස්ප්ලේ මාරු කරනවා, බැටරි මාරු කරනවා, මයික් ඉයර්පීස් ඒවා දේවල් කරනවා. ප්‍රධාන අර දේවල් ටික කරනවා. හැබැයි බෝඩ් එකේ ගැටලුවක් ආව ගොඩක් වෙලාවට අතාරිනවා ෆෝන් එක හදන්න බෑ කියලා. ඉතින් හදන්න බෑ කියන ෆෝන් අර ෂොප් එකෙන් හදනවනේ. කොහොමද හදන්නේ? එයා ඉගෙනගෙන තියෙනවා අර ඩයග්‍රෑම් ටූල් software එක යූස් කරලා හරියටම ෆෝන් එකේ ගැටලුවක් ආව කොහොමද ඒක හොයලා හදන්නේ? ඒකේ පාත් එක චෙක් කරලා ඒතර පාත් එකේ ඩැමේජ් එකක්ද SMD එකේ ප්‍රශ්නයක්ද IC එකේ ප්‍රශ්නයක්ද හරියටම හොයාගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී ඉගෙන ගන්නවා ඔයා තව ලොකු මුදලක් දීලා ඇඩ්වාන්ස් කියලා ඉගෙන ගන්න. ඔයාට මේ රිපෙයාර් ටික කරගෙන යන්න ඒ අවශ්‍ය බෝඩ් රිපෙයාර් ගැනත් කෝස් එකේ කියලා දෙනවා. හරි ඩයග්‍රෑම් ටූල් software එකක් යූස් කරලා කොහොමද බෝඩ් එකේ ගැටලුව අඳුර ගන්න ඕන. ඒතකොට ඒ ගැටලුව හදන විදිය කෝස් එකේ ඔයගලන්ට කියලා දෙනවා. ඒ ටිකත් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔන්න හાર્ඩ්වෙයාර් ටික ඔයා ඉගෙන ගත්තන් පස්සේ ඔයාට software unlocking ටික ඉගෙන ගන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් අපිට ඉස්සෙල්ලාම software සම්බන්ධ ෆෝන් වල හදන්න ඉන්නේ ගැටලු මොනවද? දැන් අපි අර කලින් ගැටලුවම ගමු. ෆෝන් එකේ logo එක විතරයි. හරි ෆෝන් එකේ logo එක විතරයි. දැන් අපි hard reset කරනවා. ගොඩාක් වෙලාවට අනිවාර්යෙන් hard reset කරනවා ෆෝන් එක හරියනවා. හරි ගියේ නැහැ කියන්නකෝ. හරි ගියේ නැත්නම් දැන් අපි ඊළඟට software දාලානේ ෆෝන් එක හදන්නේ. දැන් අපි හිතමු අපිට ඇවිල්ලා තියෙන Samsung ෆෝන් එකක්. දැන් ඔයා software වල දැන් මොකක්ද ඉගෙන ගන්න ඕනේ? Samsung ෆෝන් එකක් නම් Samsung ෆෝන් වලට software දාන්න තියෙන tool එක මොකක්ද? drivers ටික අපි දාගන්නේ කොහොමද? මේකට අවශ්‍ය firmware file එකක් තියෙනවා. අපි ඒක download කරන්නේ කොහොමද? ඊට පස්සේ අපේ lap එකක් PC එකක් තිබුණා නම් ඇති. ඒතර අපිට පුළුවන් අපේ ෆෝන් එක මේ lap එකට PC එකට අපි connect කරලා Samsung එකක් නම් download mode එකට දාන්න ඕනේ. දාලා ඒ ෆයිල් ටික තෝරන දේ ඔයගලන්ට කියලා දෙනවා. ඒ ෆයිල් ටික තෝරලා ඒක ඉන්ස්ටෝල් කරන දේ කියලා දුන්නාන් පස්සේ ඕනම කෙනෙක් දන්නවා Samsung ෆෝන් එකට කොහොමද software දාන්නේ. ඉතින් ඒකට අපිට දැන් free tools සහ paid tool තියෙනවා. Samsung වලට තියෙන free tool එක. කිසිම ගේමක් වඩ කරන්න නැහැ. tool එකට කිසිම ගේමක් firmware file එකට කිසිම ගේමක් වඩ කරන්න නැහැ. හරි. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ ෆෝන් එකට software එක install කරන්න. දැන් ඔයගලන්ට කියලා දුන්නම
Samsung ෆෝන් එකට software එක install කරන්න මේ විදිහට කියලා දුන්නාන් පස්සේ අනිත් මොඩල් වලට Samsung වෙනස් වෙනවද? Samsung තියෙන අනිත් මොඩල් වලට වෙනස් වෙනවද? නෑ. ඔයාට ඕන Samsung එකක් ආවොත් ඕනම ස්මාර්ට්ෆෝන් එකක් ආවොත් Samsung එකක් ඔයා software දාන්නේ ඒ විදිහට. කීයක් ගන්න පුළුවන්ද? ඔයාට රුපියල් 3500ක් විතර ගන්න පුළුවන්. shop එකේ මුදල ගන්න. ෆෝන් එකට software එකක් install කරන්න රුපියල් 3000 3500ක් ගන්නවා. ඒතර ඔයාට කොච්චර මුදලක් යයිද? ඔයා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවානේ. ඒකට ඔයාලට data charge එකක් යනවා. විතරේ data charge එකට ඔයා 500ක් අයින් කරන්නකෝ. ඉතින් ඉදිරි මුදල ඔයාට. දැන් ගොඩාක් ෂොප් ගත්තම ගොඩාක් ෂොප් වල software unlocking hardware දාලා තියෙනවා. ඒතර ගොඩාක් වෙලාවට මේ ෂොප් වල software unlocking කරන්නේ නැහැ. කරනවා අර පිට තැනකට දීලා ඒක ඒ ගාණක් තියන් දෙන එක තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් ඒක අපරාධේ ඒ ෂොප් එකෙන් ඉගෙන ගත්තා නම් ඒ රිපෙයාර් කරන කෙනා ඉගෙන ගත්තා නම් software unlocking ටික කරන්නේ කොහොමද කියලා ඒ ෂොප් එකට තමයි එයාට තමයි සම්පූර්ණ මුදල. සම්පූර්ණ මුදල එයාට. සමහර ෂොප් තියෙනවා software unlocking විතරමයි කරන්නේ. මොකද අර වටේම තියෙන වැඩ ටික ඒගොල්ලන් දන්නවා එයාට එනවා. ඒගොල්ලන්ට එනවා. ඉතින් දවසට ලොකු මුදලක් හොයනවා. අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් අපි ගත්තම අපි Samsung software දාන විදිය Oppo Vivo එකකට Redmi phone එකට Infinix Tecno කොහොමද අපි මේවට software දාන්නවා. ඔයාගෙන ඉගෙන ගන්නවා. iPhone එකට software එකක් install කරනදී ඉගෙන ගන්නවා. හරි? ඊට පස්සේ අපි ගත්තම unlocking පැත්ත. දැන් unlocking පැත්තේදී අපිට අපේ Android phone වල නිතර එන ප්‍රශ්නයක් තමයි FRP lock එක. ඒ කියන්නේ customer ඔන්න phone එක hard reset කරනවා. hard reset කර ගමන් phone එකේ lock එක Google account එක verify කරන්න කියලා. ඔන්න මතක නැහැ. දැන් නම් අපි ගාවට එනවා phone එක unlock කරගන්න. ඉතින් අපි ඔන්න ඉගෙන ගන්නවා කොහොමද මේ වගේ FRP unlock කරන්නේ. දැන් අපිට මේකට paid tool එකක් තියෙනවා. ඒවා හිතන්න මාස 3කට වගේ ගේමක් කරලා මේ paid tool එක ගත්තා කියලා. මාස 3ක් ඇතුළත කොච්චර phone ප්‍රමාණයක් unlock කරත් ඒකට වෙනම ගේමක් කරන්නේ නැහැ. හැබැයි phone එක unlock කරන්න කීයක් ගන්නවා? සාමාන්‍ය රුපියල් 2500 ඉඳලා 3000 3500 4000 වගේ ගන්නවා. ඉතින් ඔයා phone දෙකක් තුනක් unlock කරනකොට ඔයා tool එකේ ගාණ ඉවරයි. හරි? ඉතින් අපි ඉගෙන ගන්නවා මේකට තියෙන paid tool මොනවද? කොහොමද අපි මේවා unlock කරන්නේ? ඒ ටික තමයි ඉගෙන ගන්නවා. user lock එකක් ආව කොහොමද unlock කරන්නේ? ඉගෙන ගන්නවා. එහෙනම් ඔයාට පුළුවන් මූලික දැනුම අවශ්‍ය නැහැ. මුලින් ඉඳලා අර basic to advance ඔයාලා shop එකක් කරගෙන යන්න මේ වැඩ ටික කරගෙන යන්න අවශ්‍ය හැමදේම මේ course එකට අතුලස් කරලා තියෙනවා. ඔයාට කරගෙන යන්න පුළුවන්. හරි. දැන් අපි හිතමු දැන් ඔයා ඔන්න අපි හිතමු job එක කරන ගමන් මේක කරන්න කියලා. දැන් අපි ගමු ආ job එක කරන ගමන් තමයි කරන්නේ. මේ job එක කරන ගමන් ඔන්න කරනකොට ඔයාගේ යාළුවන්ගේ දන්න අයගේ ඔයා ඔන්න phone ටික repair කරන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු ආ phone එක display එකක් replace කරා. දැන් අපි හිතමු ආ රුපියල් 3000ක් විතරින් තියාගත්තා කියලා. display එකේ මුදල නැතුව, recharge එක නැතුව ඔයා display එක replace කරලා රුපියල් 3000ක් ඔයා තියාගත්තා. හරි? ඒතර මීට වඩා ලාභ තියෙන තැන් තියෙනවා. අපි හිතමු 3000ක් තියාගත්තා. ෆෝන් එකේ සිග්නල් ප්‍රශ්නයක් හැදුවා. එතනත් ඔයා රුපියල් 2000ක් විතර තියාගත්තා. ඊට වඩා තියෙනවා. හරි? අපි අඩුවෙන්ම ගමු. රුපියල් 2000ක් තියාගත්තා. charging ප්‍රශ්නයක් හැදුවා. එතනත් ඔයා රුපියල් 2000ක් විතර තියාගෙන ඔන්න charging ප්‍රශ්නය අදලා දුන්නා. ෆෝන් එකට software එකක් install කරා. ඔන්න ඒකත් ඔයා software එක install කළා. දැන් ඔයාට රුපියල් 3000ක් වගේ තියෙනවා. හරි. දැන් අපි මෙතන ඔයා ෆෝන් 4ක් repair කළා. ඔයාට මෙතන රුපියල් 10000ක් තියෙනවා. ඉතින් ඔයා shop එකක් කරන කෙනෙක් නෙමෙයි. ඔයා ජොබ් එක කරන ගමන් ඔයාට හම්බෙන ෆෝන් ටික තමයි රිපෙයාර් කරේ. ඉතින් මේක ඔයාට අමතර ආදායමක් නේ. ඔයාගේ මාසික වියදම් ටික කවර් කරගන්න ඔයාට මේක අමතර ආදායම. ඔයාට ඒක ලොකු මුදලක්. ඉතින් ඔයා පටන් ගන්න දවස්වල ඔයා මෙයාගේ ෆෝන් ප්‍රමාණයක් රිපෙයාර් කරා. ඒතකොට දැන් වැඩ ටික කරගෙන යනකොට ඔයාට යම් නෙට්වර්ක් එකක් හැදෙනවනේ. ඒ යාළුවන්ගේ යාළුවෝ අතර එහෙම යනකොට ඔයාට මේ නෙට්වර්ක් එකක් හැදෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔය ටික රිපෙයාර් කරගත්තම ඔයාට පුළුවන් මාසෙට යම් මුදලක් හොයාගන්න. අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද අපි එහෙම කරන පිරිස ගොඩක් ඉන්නවා. එතකොට අපේ ඉන්නවා
දැන් ජොබ් එක කරන ගමන්ම ওই විදිහට ෆෝන් ටික රිපෙයාර් කරගෙන එනවා. ඔන්න යම් කාලයක් වැඩ ටික කරගෙන යද්දි දැන් එයාට සබ්ජෙක්ට් එක පැහැදිලි. කරන්න ඕන ටික දැන් පැහැදිලි. එයා සම්පූර්ණ දන්නවා. ඒතර යම් කාලයක් එයා වැඩ ටික කරගෙන ඇවිල්ලා එතකොට ඊට පස්සේ අපේ ඉන්නවා ෂොප් පටන් ගත්තා ඉන්නවා. එයාගේ ජොබ් එක කරනවා. ජොබ් එක කරන ගමන් ෆෝන් ෂොප් එක පටන් ගන්නවා. පටන් අරගෙන අර එදා දවසේ ඉන වැඩ ටික ඒ ටික කරගන්න තව කෙනෙක් ගන්නවා. ඊට පස්සේ එයා අර ෂොප් එකට ආපු ෆෝන් ටික ගෙදර ඇවිල්ලා රිපෙයාර් කරනවා. ෂොප් එකට ආපු ෆෝන් ටික රිපෙයාර් කරනවා. ඉතින් මාසෙට එයාගේ ගාන කවර් කරගන්නවා. ඉතින් වැදගත් වෙන්නේ අපි දේ පටන් ගන්න එක. අපිට ඒක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ෆෝන් හැමෝම ළඟ තියෙනවා. හැමෝම ගාව ෆෝන් එකක් තියෙනවා. ඔක ඩැමේජ් වුණාම අනිවාර්යෙන් ඉන්න ඕන රිපෙයාර් කරන කෙනෙක් ගාවට. ඉතින් අපි තුමා ෆෝන් ෂොප් එකක් පටන් ගන්නවා. ඔයා දැන් ෆුල් ටයිම් කරන කෙනෙක්. ඉතින් දවසට එන ෆෝන් ටික අපි රිපෙයාර් කරගත්තම අපිට පුළුවන් මේ මාසෙට හොඳ හොඳ ලක්වා ගන්න. දවසට අපිට ෆෝන් 2 3 4 5 හදන්න යනවා. හරි. ඔයා වැඩ ටික හරියට කරනකොට හැමදේම කරනකොට ඔයාගේ ෂොප් එකට තමයි එන්නේ. ඉතින් ඔයාට හදා ගන්න පුළුවන්. මොකද ගොඩාක් අය ගත්තොත් අර software unlocking කරනවා අඩුයි. boot repair කරනවා අඩුයි. ඒතර ඔයා මේක ඉගෙන ගන්න සම්පූර්ණ ඔයා හැමදේම ෂොප් එක කරනවා කියන්නේ ඔයාට අර වැඩ ටික ඉක්මනින් අල්ල ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් ටික රිපෙයාර් කරගන්න. හරි. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක රිපෙයාර් කරගන්න සම්පූර්ණ ඉතින් කෝස් එකේ මුලින් ඉඳලා ඉගෙන ගන්න. හරි. කෝස් එකයි පටන් ගන්නවා හෙට. මේ සතියේම අපි දැනුවත් කිරීම තිබුණා කෝස් එක හෙට පටන් ගන්න. හෙට රෑ 8 නෙමෙයි 4 පටන් ගන්නද 7ට. අපේ වෙන ක්ලාස් එකක් තියෙනවා අපේ 9ට හින්දා 7ට ක්ලාස් එක පටන් ගන්නවා. හෙට රෑ 8ට නෙමෙයි 7ට පටන් ගන්නනේ. 7 ඉඳලා 9 වෙනකන් ක්ලාස් එක තියෙනවා. 7 ඉඳලා 9 වෙනකන් ක්ලාස් එක තියෙනවා. නේ හෙට රෑ 7ට පටන් ගන්නවද? රයිට්. එතකොට කෝස් එකේ හැමදාම ඔයගලන්ට රෙකෝඩින් එක හම්බ වෙනවා. හැමදාම ක්ලාස් එකේ රෙකෝඩින් එක හම්බ වෙනවා. දැන් අපි දුමු ඔයාලට ලයිව් ක්ලාස් එකක් මගේ අරනවා කියලා. ඔයාලට ක්ලාස් එක රෙකෝඩින් එක බලන්න. හරි ලයිව් ක්ලාස් එකක් මගේ අරනත් ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒක අපි දෙනවා ඔයගලන්ට නැවත රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඊළඟට කෝස් එක මාස දෙකක් තියෙනවා. සතියට එක දවසයි. ඒක කෝස් එක කරගෙන යද්දි මාස දෙකමාරක් වෙන්නත් පුළුවන්. ඒතර වෙන කිසිම අමතර මුදලක් ඔයගලන් අය කරන්නේ නැහැ. එතකොට මේ මාස දෙක ඇතුළතදී මේ සබ්ජෙක්ට් එක ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒතර මම කෝ මේක ඇතුළේ තියෙන ක්‍රම ටිකක් ඒ ක්‍රම ටික සම්පූර්ණ ඉගෙන ගත්තන් පස්සේ ඔයාට ඒ රිපෙයාර් එක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. කෝස් එක අවසානයේදී ඔයගලන්ට සහතිකයක් හම්බ වෙනවා. අපි ඒ සහතිකේ ඔයගලන්ට ගෙදරට එවනවා. කෝස් එක අවසානයේදී ඔයගලන්ට සහතිකයක් ගන්න පුළුවන්. ඒතර විශේෂම දේ තමයි මම කිව්වා කෝස් එක අය කරන්නේ බොහොම පොඩි මුදලක්. බොහොම පොඩි මුදලක් කියන්නේ වෙනත් කෝස් වල අය කරන මුදලත් එක්ක බොහොම පොඩි මුදලක්. හරි. සම්පූර්ණ කෝස් එකටම ඔයාගෙන් අය කරන්නේ රුපියල් 5000 විතරයි. ඉතින් ක්ලාස් එකෙන් ඔයාලට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ලොකු මුදලක් අය කරලා නැහැ. සම්පූර්ණ ඔයා මාස දෙකටම එකවර ගෙවන 5000 ගෙවලා කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා මාස දෙකටම තමයි එකවර 5000 ගෙවන්නේ. එතනින් එහා ඔයාලට කිසිම ගෙවීමක් කරන්න නැහැ. ඒකට ඔයාලට තව හම්බ වෙනවා. දැන් අපේ කලින් බැච් වලට මේක හම්බුනේ නැහැ. එතනදී ඔයාලට හම්බ වෙනවා අපේ iPhone unlock course එක තියෙනවා self study එක. අන්න ඒකත් software කරන දවසේදී ඔයගලන්ට නොමිලේ හම්බ වෙනවා. එතකොට ඒක හම්බෙන්නේ දැන් අපි හෙට ක්ලාස් එක පටන් ගන්නවා. අද ඉඳලා ඔයාලට payment කරන්න පුළුවන්. එතකොට හෙට රෑ 4 කලින් ඔයා සම්පූර්ණ වාරික 5000 ගෙවුවා නම් ඔයාලට software කරන දවස්වලදී මේ iPhone unlock course එක self study එක නොමිලේ හම්බ වෙනවා. ඒතර ඒ වගේම තමයි ඔයාලට course එකට 1000 ගාණ ගෙවන්න පුළුවන්. හැබැයි 1000 ගාණ ගෙවනවා නම් සම්පූර්ණ වාරික 8ක් වෙනවා. දොරාට මාස දෙකට සම්පූර්ණ මුදල 8000ක් වෙනවා. ඉතින් 8000ක් ගෙවන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ එකවර ගෙවන 5000 ගෙවුවට පස්සේ ඔයාට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් 1000ක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයාට වාරික 8ක් වැටෙනවා. ඒතර හෙට දවසේ අද දවසේ ඇතුළත ඔයා සම්පූර්ණ 5000 ගෙවුණනම් එතනින් එහා ඔයාට කිසිම ගේමක් කරන්න නැහැ. එතන මෙතන තියෙනවා account number 4ක් තියෙනවා. ක්ලාස් එකේ account number 4ක් තියෙනවා. ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ඔයා පේමන්ට් කරාට පස්සේ ඔයා බැංක් එකෙන් වෙන්න පුළුවන්, ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරා වෙන්න පුළුවන්.
අන්න ඒකේ ස්ලිප් එක එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මේ නම්බරයට WhatsApp කරන්න. 077යි 25යි 02යි 596. ඒතර ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට WhatsApp කරන්න ඕනේ පේමන්ට් කරාට පස්සේ 077යි 25යි 02යි 596 කියන නම්බරයට. ඒතර මේකට WhatsApp කරාට පස්සේ ඔයාලට හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන Zoom link එක හම්බෙනවා. ඒ වගේම තමයි ක්ලාස් එකේ ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එකට අදාළ PDF ෆයිල් එක හම්බෙනවා. ඒතර ඔයාලට පුළුවන් මේ PDF ෆයිල් එකෙන් print එකක් දාගන්න. ඒක ඔයාලට පොත විදිහට හදලා තියාගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට පුළුවන් ටියුට් එකේ print එකක් දාගන්න. හරි පේමන්ට් කරලා මේකට WhatsApp කරන්න. ඉතින් ඔයා ක්ලාස් එකට සම්පූර්ණ ගෙවන්නේ 5000ක් විතරයි. සාමාන්‍යයෙන් වෙන තැනක ඔයා රුපියල් 50000ක් 60000ක් 70000ක් ගෙන්න පුළුවන්. එච්චර ලොකු මුදලක් ඔයා දීලා ඉගෙන ගන්න කෝස් එකක් තමයි මේ 5000ට ඔයා ඉගෙන ගන්න. ඉතින් අපේ ක්ලාස් එක විතරයි මේ මුදලට ඔයගලන්ට කෝස් එක උගන්වන්නේ. ඉතින් ක්ලාස් එකෙන් ඔයාලට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඔයාලට දෙයක් ඉගෙන ගන්න හැමෝටම දෙයක් ඉගෙන ගන්න තමයි මේ විදිහට කරලා තියෙන්නේ. ඉතින් අපේ ක්ලාස් එක කලින් තිබුණේ රුපියල් 15000ක් අය කරලා. ඉතින් හැමෝටම දෙයක් කරගන්න ඕනින්ද තමයි මේ වගේ අවස්ථාවක් ඔයගලන්ට දීලා තියෙන්නේ. හරි. ඔයාලට පුළුවන් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ගමන ඔයාලට ඉස්සරහට ගෙනියන්න. මොකද මේ සබ්ජෙක්ට් එක හැමදාම තියෙන දෙයක්. හරි. හැමෝම ගාව ෆෝන් තියෙන. ඔක ඩැමේජ් වෙනවා අපි ළඟට එන්න ඕනේ හදාගන්න. ඊට මේකෙන් දෙයක් පටන් ගත්තොත් මේ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයා කෝස් එකට වියදම් කරන 5000 ඔයා කෝස් එක ඇතුළතම හොයාගන්නවා. සාමාන්‍යයෙන් දැන් අපි හැමදාම මම කිව්වා ක්ලාස් එකේ කියලා දෙන්න රිපෙයාර් එකක් කරන විදිහනේ. ඉතින් ඔයා ඕක ඉගෙනගෙන ඔයා සාමාන්‍යයෙන් බැටරි එකක් රිප්ලේස් කරා රුපියල් 2000 2500 තියාගන්න. ෆෝන් එකට ඔයා ඩිස්ප්ලේ එකක් දැම්මත් සාමාන්‍ය රුපියල් 3000 3500ක් විතර තියාගන්නවා. ඒතර ෆෝන් එකට software එකක් දැම්මත් ඒත් රුපියල් 3000ක් විතර ඔයාලට තියෙනවා. හරි. ඉතින් මේ සබ්ජෙක්ට් එක ඔයාලට මේ මුදලට කොටින්ම ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. හරි. ඉතින් ඔයාලට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඔයාලට පුළුවන් සබ්ජෙක්ට් එක ඉගෙනගෙන මෙතනින් ඔයාලට දෙයක් පටන් ගන්න, මෙතනින් දෙයක් ඉස්සරහට කරගෙන යන්න ඒ හැකියාව තියෙනවා. හරි. right. එතකොට කෝස් එකට සම්බන්ධ වුණාන් පස්සේ ඒ වෙලාවේ ඕන දෙයක් අහන්න. ඔයාලට මයික් ඔන් කරලා තියෙන්නේ. ඒ වෙලාවේ ඕන දෙයක් අහන්න, එම් කරගන්න පුළුවන්. එතකොට මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයාලට හෙට උදේ මේ නම්බරයට මට කෝල් එකක් ගන්න පුළුවන්. මත් එක්ක කතා කරන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙනවා නම් තමන් පොඩි දෙයක් ඔයගලන්ට පෙන්නන්නම්. ඒ කියන්නේ අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඒ කෝස් එකට සම්බන්ධ වෙච්ච අය මොනවද කියන්නේ කියන එකත් මම ඔයගලන්ට පොඩි දෙයක් පෙන්නන්නම්. අඩුවක් කොටස ඔයාලා ඒ විදිහට සම්බන්ධ මේ තියෙන්නේ. මෙන්න මෙතන සර්ච් කරලා හරියන්නේ නැහැ. බලලා ගන්න ඕනේ. වොලියුම් අප් ඩවුන් කවුන්ට් එක මතක නැහැ. ඉන්ස්ටෝල් කරා. Samsung වල අපිට කලින් මාර ඩොම් හරි. එතකොට මේ තියෙන ක්ලාස් එකේ රෙකෝඩින් එකක් ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දාලා දැන් අතනදී චොක් අන්ලොක් කරන්න සප් එකට දාන්න එපා. මේකේ තියෙනවා. දෙනවා කියන එක මේ දවස්වල නොමිලේ ගහන දෙයක් කියලා තියෙනවා රුපියල් 5000ට මේ කෝස් එකට කරන් ඉවරුනේ සර්. 5000 කිව්වට අපිට ලොකු ගානක කෝස් එක වටිනවා. කියන්නේ අපි 20000ක 30000ක කෝස් එකක් අපි ගිහින් කරාටත් වැඩිය මේ වටිනාකමක් තියෙනවා සර්. මේ කෝස් එක. ඒ කියන්නේ සර් කියලා දෙන්නේ සර් A to Z අර එමීට පැහැදිලි කරලා දෙනවා සර්. ඒ කියන්නේ මේ මගහැරෙන්නේ නැහැ සර්. ඒකට අපිටත් ලේසි ඒක මේ දැන් වීඩියෝ බලලා අපිට අවශ්‍ය ප්‍රශ්නට උත්තර හොයාගන්න ලේසියි සර්. ඇත්තටම දැන් අද software එකත් සර් දැන් අද පැය දෙකක් ඇතුළත හොඳට අපිට ඒක හොඳ මතකයක තිබුණ විදිහට මුලින් ඉඳන් අගට අපිට ඒක කියලා දුන්නානේ. ඒවා සාමාන්‍ය වෙන කෝස් වල සර් මෙහෙන් තමයි කියලා දෙන්නේ. ඒකට අපිට පැඩින් කරන්නේ සර්. ඒකට අපි දන්නේ නැහැනේ මේක අර දන්නේම නැති කෙනෙක්ට අමාරුයි සර් කරගන්න. ඔව් එහෙම එකක් තියෙනවා. සර් මුලින් ඉඳන් අපිට හොඳටම ඒ කියන්නේ හොඳටම මේ රුපියල් 5000 නෙමෙයි රුපියල් 50000ක විතර වටිනාකමක් දුන්නා අපිට. ඒක කොහොමද? ඇත්තටම ගොඩක් thank you sir. මේ රටත් සර්ගේ කාර්යමණ්ඩලට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දෙයක් ලබා දුන්නාට. රුපියල් 5000. අපි සර් අනිවාර්යෙන්ම මේ 3900
ඒකත් ගෙන්න ගන්නවා සර්. මෙසේජ් ආ එකක් දාන්නවා සර්. ඒක පෙන් එක විතරනේ හම්බෙන්නේ සර් නේ. පෙන් ඩ්‍රයිව් එකක් හම්බෙන්නේ. ඒකේ තියෙන්නේ ඔව්. හරි හරි. තැන්ක් යූ එහෙනම් ගොඩක් තැන්ක් යූ සර්. ගොඩක් පිං. සර්ට ඉතින් සුබ සර් රාගතයක් කියලා ප්‍රාර්ථනා සර්. තැන්ක් යූ සර්. thank you හරි. සර් ගුඩ් ඉවිනිං. good evening. අර කලින් එක්කෙනා කියපු දේ ඒක ඇත්ත සර්. ඇත්තටම සර් කෝස් එක හොඳට කළා. ඔව්. මේ ගොඩක් පැහැදිලි සර්. ගොඩක් පැහැදිලි. මේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ වීඩියෝස් ඔක්කොම දෙන නිසා තවත් වටිනවා. හරි. ඉතින් මම ඒ කොටස පෙන්නුවේ ඔයගලන්ට ක්ලාස් එක ගැන දැනගන්න. ඉතින් කියන්න තියෙන මෙච්චරයි. ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ඕන වැඩ ටික කරනවා. හරි. ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය වැඩ ටික ඉදිරියට කරනවා. ඔයාලට පුළුවන් සබ්ජෙක්ට් එක මුලින් ඉඳලා ඉගෙන ගන්න. ඔයාලට මූලික දැනුම ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. මේ සබ්ජෙක්ට් එක මේ රිපෙයාර් සබ්ජෙක්ට් එක මුලින් ඉඳලා හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඔයාගේ අරමුණත් එක්ක ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඔයාගේ අරමුණත් එක්ක ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයා අද ඉගෙන ගන්න දෙයක් තමයි ඔයාට හෙට මුදල් ඉදිරියට එන්නේ. අද ඔයා යමක් පටන් ගත්තොත් තමයි ඉස්සරහට ඔයාට අනාගතේ ඒ වැඩ ටික හරියට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දෙයක් පටන් ගන්න. ඉතින් ගොඩක් අයට වෙන්නේ ගොඩක් අය කල් දානවා. ඉතින් අදම දෙයක් ඔයාට පුළුවන් හැමදේම අද දෙයක් පටන් ගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරොත් ඔයාට පුළුවන් ඔයා කියලා දෙයක් පටන් ගන්න. හරි. රයිට්. එහෙනම් අපි හෙට ක්ලාස් එක පටන් ගන්නවා. ඔයාට අද ඉඳලා පේමන්ට් කරන්න පුළුවන්. පේමන්ට් එක කළා මේ නම්බරයට WhatsApp කරන්න. WhatsApp කරාම හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන ලින්ක් එක එතකොට ඔයාට PDF ෆයිල් එක ගන්න පුළුවන්. හරි. රයිට්. ඒතර මේ ටික තමයි අද දවසේ පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. මොන හරි දෙයක් තියෙනවා නම් හෙට උදේ ඔයා මේ නම්බර් එකට කෝල් එකක් ගන්න. හරි. රයිට්. රයිට් අපි අනිත් ක්ලාස් එකක් දැන් පටන් ගන්න තියෙනවා. හරි. එහෙනම් අපි නැවත හෙට ක්ලාස් එකේදී හම්බෙමු. හෙට රෑ 4ට ක්ලාස් එක පටන් ගන්නවා. ඊට කලින් පේමන්ට් කරලා ඔයගොල්ලන් WhatsApp කරන්න. හරි. thank you වෙනවා.